Right. Hello Hello. everyone. Welcome back to our YouTube channel. අපි කොහෙද යන්නේ කියලා අපි කියන්නේ නැහැ. අපි අපේ වීඩියෝස් වලින්ම පෙන්නන්න. අපිත් එක්ක තව කට්ටියක් join වෙනවා. තව family එකක්. ඉතින් ඔය පෙන්නන්න කියලා යාළුවෝ. මෙන්න ඉන්න. Kiyomi. Say hi Kiyomi. Say hi. ඉතින් මේ කට්ටියත් එක්ක තමයි මේ පාර අපේ වැකේෂන් එක තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට තව මොනවද වෙන්නේ කියලා. සර්ප්‍රයිස් ගොඩක් තියෙනවානේ. මේක ඇත්තටම අපි දෙන්න සෑහෙන මාස 3ක් 4ක් විතර අපි දෙන්න ප්ලෑන් කරේ. ඔව් හේතුව මේ දිගටම බිසි වුණ හින්දා නේද? මෙයාව අල්ලගන්න බැරුණා. ඉතින් මම දුක් හිතියේ කොහොමද අන්තිමට ඉතින් හම්බුණා. So let's see what's going on. Bye. ඉතින් ළමයි මේ වීඩියෝ එක ඇත්තටම ටිකක් නෙමේ ගොඩක් පාරණයි. මොකද මේ ඩිසෙම්බර් තමයි අපි මේ ටෝ එක ගියේ. ගිය අවුරුද්දේ. ඉතින් මේ ටිකක් පාරණයි ඇත්තටම මේ මොකද මේක අපි දානවද නැද්ද කියලා හිත හිටියේ. මොකද මේකේ මේ වීඩියෝස් ඇත්තටම එක එක පැතිවලට තියෙනවා. අපි ලස්සනට vlog එක මෙතනින් පටන් ගත්තට එහෙට ගියයින් පස්සේ ඔක්කොම අමතක වෙලා එක එක පැතිවලට තියෙන. ඉතින් please don't mind it. මේ මොකද ඇත්තට මේක අපිට ඒ විදිහට කරගෙන යන්න බැරි වුණා. ඉතින් ඔන්න අපි සිංගප්පූරුවට ආවා. අපි ලෑන්ඩ් කරේ 7ට විතර වගේ මම. ඔව් එහෙ 7ට. එහෙ 7ට විතර අපි ලෑන්ඩ් කරේ. ඉතින් හරිම ලස්සනයි මේක මේ එක්තරා ඩ්‍රීමි එයාපෝට් එකක් මේක. මේක අපි ඊළඟ vlog එකේ තමයි මේකේ හරි ලස්සනම ඩ්‍රීමිම කෑල්ල අපිට පෙන්වන්න පුළුවන්. මේක චුට්ටයි තියෙන්නේ. මේක ටිකක් දිගයි. අපේ ටුවර් එකම නේද? ඔව් ටිකක් දිගයි. ඉතින් ඔයාලා දකින්න ඇති අපි දැන් මේ ඉන්නේ අපේ බෝඩ් වෙන ප්‍රොසෙස් එකේ. මේ ගැන කියන්න බැරුණා. ඔව්. මේ තමයි අපි යන ක්‍රූස් එක. ඔව් ඉතින් මේ ෆස්ට් ටයිම් මම ක්‍රූස් ටුවර් එකක් යනවා. මාත් ෆස්ට් ටයිම් ක්‍රූස් එක යන. ක්‍රූස් එකක යනවා. ඉතින් ඇත්තට මේක හරිම ඩ්‍රීමි එක්ස්පීරියන්ස් එකක්. අපි දෙන්න මාරම ආසාවෙන් තමයි මේ ක්‍රූස් ටුවර් එකට හිටියේ. ඒ කියන්නේ අපි මුළු ටුවර් එකටම වඩා මේ ක්‍රූස් එකේ යන කැලලට අපි දෙන්න මාර එක්සයිට් වෙලා හිටියේ. මොකද මේ අපිට හිතා ගන්න බැරි වුණ එක කොයි වගේ එක්ස්පීරියන්ස් එකක් අපිට වෙයිද කියලා. ඒක කවදාවත් අමතක වෙන්නේ නැති එක්ස්පීරියන්ස් එකක් නේද? ඒ වගේම මේ ඒකේ වෙච්ච දේවල් අපිට අත්දැකීම් මේ සියල්ලම මං හිතන්නේ මාර වෙනස්. දැන් මේ අපිට රූම් එක හොයාගෙන අපි දෙන්න පොඩ්ඩක් එහාට මෙහාට දිව්වා. පස්සේ ඔය තින් අපේ රූම් එක. ඔය තින් ඒක හරිම ලස්සනයි. අපි ගත්තේ ඇත්තටම මේ බැල්කනි රූම් එකක්. ඒ කියන්නේ මේකේ ඔප්ෂන්ස් දෙක තුනක් තිබ්බා. අපි සිලෙක්ට් කරේ බැල්කනි රූම් එකක්. ඉතින් මේක තමයි අපේ රූම් එක. හරිම ස්පේෂියස්. ඒ කියන්නේ හොඳ ඉඩ තිබුණා. හරිම ලස්සනයි. ඉතින් බැල්කනි එකක් තියෙනවා කියලා කියන්නේ ඉතින් තව ෂෝක්නේ. ඉතින් මේක තමයි අපේ බැල්කනි එකට පේන view එක. දැන් මෙතනින් යන්නේ කොහෙටද කියලා ඉන්න ඕන. ඔව් මේ ක්‍රූස් එක දවස් 4ක්. ඉතින් අපි දවස් 4ක් සේල් වෙනවා. ඉතින් අපි මෙතනින් අපි යන්නේ පුකට් වලට. අපි ඉතින් 24th අපි ලෑන්ඩ් කරේ. අපි 24th තමයි අපිට බෝඩ් වෙන්න තිබුණේ ක්‍රූස් එකට. මොකද ඒක සේල් වෙන්නේ 24th ඒ කියන්නේ ඩිසෙම්බර් මේ ක්‍රිස්මස් නයිට් එක අල්ලලා. ඉතින් අපි මේ ලන්ච් එක අරගෙන අපි පොඩ්ඩක් පොඩි රවුමක් ගැහුවා. ඉතින් නේ ඉතින් නිකන් කාමරේට ඇඳලා වැඩක් නැහැ නේ. ඔව් මේක ඇතුලේ බලන්න දේවල් ගොඩක් තියෙනවා. ගේම් සෙන්ටර්ස් ගොඩක් තියෙනවා. එතකොට මං හිතන්නේ 7 star හොටෙල් එකක ෆීලින් එකක් තියෙනවා මේක ඇතුලේ. ඒක නම් ඇත්ත. ඒ සර්විස් එක අපි මේ ASN ලාලට කෙලින් ඇවිදින්න උගන්වනවා. ඇයි අපි කෙලින් ඇවිදින්න උගන්වන්නේ? ඒ කියන්නේ ඒ වෙලාවේ කෙලින් ය아가න්න බැරුව හිටියේ. ඔක්කොටම කෙලින් ය아가න්න බැරුව හිටියේ. මේ මොකද මේ අර මං ඉස්සර කිව්වා වගේ මේ ක්‍රිස්මස් නයිට් සේල් වෙච්ච එකක් නිසා අපි ඒ ක්‍රිස්මස් ෆීලිං එකත් එක්ක ඉතින් අපි දන්නේ නැති ඉතින් පොඩක් ඉතින් you know with some chit chats මේ අපි පොඩ එන්ජොයි කරා. ඉතින් අපිට ආරංචි එක්ක උඩ පාටි එකක් යනවා කියලා. ඉතින් යාලා මෙහෙම තමයි ක්‍රිස්මස් නයිට් එකට ලෑස්ති වුණේ. එතන මාර වයිබ් එකක්. මං හිතන්නේ ලෝකේ හැම තැනම ඉන්න කට්ටිය එතන මාර විදිහට එන්ජොයි කරා. ඒ වගේම and everyone was Shahrukh fan. ඕ මොකද ශාරුක්ගේ සිද්දු තමයි ගොඩක් ප්ලේ වුණේ. ඉන්දියන්ස්ලට අමතරව විවිධ රටවල කට්ටිය හිටියා. මම හිතන්නේ ශාරුක් මං හිතන්නේ ලෝකෙම ආදරය දිනා ගන්නවා කියන දේ ආය අමුතුවෙන් කියන්න ඕනේ ඔය එක අපි එතන කතා වුණා. මොකද ඒ කියන්නේ එච්චර ෆොරිනර්ස් අත ඉති ශාරුක්ගේ සින්දු එහෙම ඒ විදිහට ප්ලේ වෙනවා කියන්නේ එකක් දෙකක් නෙමෙයි. ඇත්තටම සෑහෙන තිබුණ ශාරුක්ගේ songs. ඉතින් අපි ශාරුක්ගේ ෆෑන් කෙනෙක් නිසා අපි ඔක්කොම නැටෝ ඉතින්.
අපි ඊටත් උඩට ගියා මං හිතන්නේ. ඔව් අපි තව චුට්ටක් ගියා. ඉතින් අනේ හරිම ලස්සනයි. මට ඇත්තට මේක බලද්දි මට ආපහු ඒ දවසට යන්න පුළුවන් නම් කියලා හිතෙනවා. ඒ කියන්නේ ඇත්තට මට මේ vlog එක edit කරද්දි දුකයි. sorry edit කරේවානේ. මේ ඉන්නේ අපේ බාමන්. අපි ක්‍රිස්මස් දවසට ගත්ත බාමන්. This was so fun ඇත්තටම. අනේ මන්ද මට වචන නෑ මේ ෆීලිං එක කියන්න මට වචන නෑ. චියර්ස් කරනවා හැම වෙලාවෙම. ඔව් ඉතින් ඇත්තටම මාරම විදිහට අපි එන්ජොයි කරා. ඒක I have no words to say ඉතින්. ඒ දවස් 7ම මාර ලස්සනයි. ඒකින්ද ඔයගොල්ලොත් එක්ක අපි vlogs කීපයකින් ඔයගොල්ලන්ට ගෙන දෙනවා. අපේ මුළු ටුවර් එකම ඇත්තටම දවස් 7ක් දවස් 4ක් ක්‍රූස් එකේ. ඊට පස්සේ දවස් ටික අපි ඉන්නේ කොහෙද කියලාත් අපි ඔයාලට vlog එක ගේන්නම්. ඉතින් මෙහෙම තමයි යාලා මේ ක්‍රූස් එකේ ක්‍රිස්මස් කවුන්ට්ඩවුන් එක පටන් ගත්තේ. ඉතින් මේ තමයි අපේ කැප්ටන්. කැප්ටන් කියන්නේ අපිට යාගේ විස්තර ඒ වෙලාවේ හොයාගත්ත නමුත් දැන් මතක නැහැ. දැන් මතක නැහැ. මේ එයා හරිම හැන්සම් එයා හරිම ලස්සනයි නේ එයා. ප්‍රසන්ට් ලුකින්. ඔව් එයා හරිම hina වෙලා එයා ඒ කියන්නේ මම හිතන්නේ සාමාන්‍ය කැප්ටන් එන්නේ නැහැ. එදා ක්‍රිස්මස් කවුන්ට්ඩවුන් එක නිසා මං හිතන්නේ ආවේ. ඉතින් කේක් එකක් එහෙම කපලා තමයි අපි ක්‍රිස්මස් දවස වෙල්කම් කරේ. ඔව් එදා මං හිතන්නේ ක්‍රූස් එකේ මම හිතන්නේ 2000ක් විතර සෙනග. ඔව්. ලොකු ක්‍රූස් එකක්. ඔය විදිහට තමයි ලෝකේ හැමෝම ක්‍රූස් එක යන හැමෝම එදා දවස සෙලිබ්‍රේට් කරේ. ක්‍රිස්මස් එක ලැබුවා. දැන් ක්‍රිස්මස් එක ලැබලා ඉවරයි අතරම. ඉතින් අතරම හරිම සතුටින් අනේ මන් දන්නේ this was my best Christmas. මට පොඩි පාළුවක් තියෙනවා මේ අය නැති එක. මොකද මං ක්‍රිස්මස් සමරු එයාලත් එක්ක නිසා. අපිට කැප්ටන් හම්බෙලා කතා කරන්නත් හම්බුණා නේද? ඔව් ඇත්තටම අපිට එයාත් එක්ක කතා කරන්න හම්බුණා. අපි එයාත් එක්ක ෆොටෝස් ගත්තා. ඉන්න කැප්ටනුයි මමයි ඔයයි ඔයත් වෙනවා. ඔයත් වෙනවා. ෆොටෝස් ගත්තා ඩාන්ස් කරා. ඉතින් අපි එහෙම තමයි අපේ 24th නයිට් එක. කියන්නේ අපි ක්‍රූස් එකේ හිටපු ෆස්ට් නයිට් එක අපි ඉවර කරා. අපි මම හිතන්නේ පාන්දර 3 වෙනකන් විතර වගේ ඔතන අපි නැටුවා. ඊට පස්සේ අපි පොඩක් රවුමක් දාන්න ගියා ක්‍රූස් එකේ ඇතුලේ. ඊට පස්සේ අපි ආය ආවා. කොහමරි පාන්දර 3 විතර වෙනකන් අපි ඕක රිපීට් කරා. ඉතින් මෙහෙම තමයි අපේ ක්‍රූස් එකේ හිටපු අපේ ෆස්ට් ඩේ එක සහ අපි ක්‍රිස්මස් නයිට් එක ගෙවුනේ. ඉතින් අපි ඔයාලට තව vlog එකක් ගේන්නම් අපේ ක්‍රූස් එකේ දෙවනි දවසේ මොකද වුනේ සහ අනිත් දවස්වල